නම උද්දාය. මගේ නම සාරංගි සුබෝදා. මම මගේ පවුලේ දෙවෙනියා. ඇත්තම කියනවා නම් මං හයියෙන් කෑ ගහන ළමෙක්. පවුලෙන් ටිකක් කොන් එලා වගේ හිටියේ. සද්ද නිසාම කොන් එලා හිටියේ. hina වෙන්න ගත්තත් ආයි ගමටම හැන්න මාර සද්ද hina වෙනවා. ඒ නිසා ගෙදරිනුත් මං ටිකක් ඈත් වෙලා හිටියේ. මොකද සෙල්ලමක් කරන්න ගියත් මල්ලිත් එක්ක වගේ මං අන්තිමට කෙලවර වෙන්නේ රණ්ඩුවකින් කෑ ගහලම ගහගෙන ඔක්කොම කරගෙන. ඉතින් මං දැන් එහෙම නෑ. මොකද සමහර දවසට මං අඬනවා පැත්තට වෙලා මල්ලි අක්කා hina වෙද්දි hina වෙවි සෙල්ලම් කරද්දී මම පැත්තකට වෙලා අඬනවා. මට යන්න බෑ මොකද මම රණ්ඩුවකින් කෙලවර කරගන්නේ. දැන් එහෙම නෑ. අම්මා එක දවසක් මාව ගෙන්නලා ඇහුවා මොකද මේ පැත්තකට වෙලා දැන් සද්දයක් නැති ගේම නිකන් පාළුයි වගේ කියලා කිව්වා. මම ඉතින් අම්මට කිව්වා අම්මේ මම දැන් අර ප්‍රෝග්‍රෑම් පාත් සක්සස් ප්‍රෝග්‍රෑම් එක නිසා මම වෙනස් වෙලා ඉන්නේ. මට හිතෙනවා දැන් ඒ දෙන්නට වැඩිය මං ටිකක් දියුණුයි කියලා මට හිතෙනවා. ඒ නිසා මං අරතක රණ්ඩු වෙන්න යන්නේ නෑ. පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේම සර් හැමදාම කියනවා ජීවිතේ සාර්ථක කරගන්න ටාගට් තියාගන්න කියලා. ඒ ටාගට් නිසා මම මගේ ජීවිතේට එක ටාගට් එකක් ගත්තා. මගේ එකම ටාගට් එක චාටර්ඩ් අකවුන්ටර් කෙනෙක් වෙන්න. ඒක වෙනුවෙන් මම මාර විදියට මහන්සි වුණා. ඒ මහන්සි ප්‍රතිඵලයක් විදියට සාමාන්‍ය පන්තියක A level class එකක top 20 කියලා ළමයි 20 දෙනෙක් තෝරනවා. හොඳම 20 දෙනා ලකුණු තියෙන 20 දෙනා. ඒ අතරට අර මගේ මහන්සි වීමත් එක්ක මන්ට ඒ 20 දෙනා අතරට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ඇත්තටම මම ඉංග්‍රීසි වලට කැමතියි. මට කතා කරන්න පුළුවන් ඒ වුණාට මම කාටවත් පෙන්නලා නැහැ මට කතා කරන්න පුළුවන් කියලා. කොහොම හරි සර් අර ගන්න සර් දෙන මොටිවේෂන් කතා එක්ක මං මාර විදියට මොටිවේට් වෙලා මගේ ජීවිතේ තවත් ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න මං මාර විදියට මහන්සි වුණා. ඉංග්‍රීසි කතා පොත් සින්දු වැඩිපුරම අහන්න ගත්තා. ඒ වගේම මම ගෙදරට හොර රහසේ සල්ලි එකතු කරනවා. මගේ අම්මයි තාත්තයි පන්සලේ චෛත්‍ය හදන්න ලොකු හාමුදුරුවෝ ගෙදරට වැඩලා කිව්වා මේ පුළුවන් නම් චෛත්‍ය හදන වැඩේට මුළුවන් ආධාරයක් කරන්න කියලා. අම්මයි තාත්තයි පොරොන්දු වුණා 50000ක් දෙන්න. ඒත් වත්කමක් නැති නිසා අක්කයි මයි මල්ලි තුන් දෙනාම අම්මලා පෝෂණය කරන්න ඕනේ අම්මයි තාත්තයි. ඒ නිසා ඒකට වත්කමක් නැති නිසා මං හොර රහසේ සල්ලි එකතු කරලා මගේ ටාගට් එක සල්ලි එකතු කරන එකේ ඒකට මගේ මුදල් ටික යොදවන්න. ඇත්තටම චන්දන සර්යි රුවන් සර්යි කියන්නේ මාර චරිත දෙකක්. මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා පාතු සක්සස් එකත් එක්ක එකතු වෙලා.